ක්‍රිස්තුපූර්ව 400 දී වාල්මීකි නම් මහා කවියා විසින් රචිත රාමායනයට පසුබිම සපයන්නේ ශ්‍රී ලංකාවේ සිටි බලවත් රාවණා රජුයි. රාවණා රජතුමාට ඉන්දියාවේ දකුණු ප්‍රදේශය අයත්ව පැවතුන අතර එම ප්‍රදේශය පාලනය කිරීම සඳහා රජුගේ නැගණියක් වූ සුපර්ණිකා කුමරියට පැවරුණා. ඒ අතර ඉන්දියාවේ සිටි රාම රජු සුපර්ණිකාගේ ප්‍රදේශය ආක්‍රමණය කර එය ලංකාවට පලවා හැරියා. මෙම ක්‍රියාකලාපයේ නොයවසූ රාවණා රජු තම දඩුමුරා නම් අහස්යානාවෙන් ඉන්දියාවට ගොස් රාම රජුගේ රූමත් බිසෝ වූ සීතා දේවිය පැහැරගෙන ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරේ සඟවා තිබූ බව සඳහන් වේ. පසුව රාම රජු විසින් තම සහෝදර ලක්ෂ්මන් සහ හනුමාන් නම් වානරයාගේ නායකත්වයෙන් යුත් හමුදාවක් ලංකාවට එවා වසර 12ක් තිස්සේ සටන් කිරීමට සිදු වූ බව සඳහන් වේ. රාම රජු විසින් රාවණ රජුගේ සහෝදරයෙක් වූ විභීෂණ තම පක්ෂයට නම්මා ගනිමින් ඔහුගේ සහාය ඇතිව රාවණා රජු මරා දමා සීතා දේවිය බේරාගත් බව ජනප්‍රවාදයේ කියවේ. පසුව පොරොන්දු පරිදි රාම රජු විසින් ලංකාව විභීෂණ හට බාර දුන් බවද සඳහන් වේ.